අද අපි බලමු වෙනස් devices දෙකක් අතර හරි එහෙමත් නැත්නම් වෙනස් operating systems තියෙන devices දෙකක් අතර හරි files ලේසියෙන්ම සහ ඉක්මනින්ම transfer කරගන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් මෙතනදී තියෙන විශේෂත්වය තමයි අපිට කිසිම software එකක් පාවිච්චි නොකර මේ විදිහට files transfer කරගන්න පුළුවන් වෙන එක. ඒ වගේම Bluetooth, NFC වගේ දේවලුත් මේ ක්‍රමයට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේකට ඔයාලට අවශ්‍ය වෙන එකම දේ තමයි ඔයාගේ device දෙකම එකම network එකක තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකම router එකකට මේ devices දෙකම connect වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් දේ තමයි ඔයාගේ ගෙදර Wi-Fi connection එකට මේ devices දෙකම connect කරගන්න එක. ඉතින් මම දැනටමත් මගේ lap එකයි phone එකයි මේ ගෙදර Wi-Fi router එකට connect කරගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට connect කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එක පාවිච්චි කරලා ඒකෙන් ඔයා යන්න ඕනේ snapdrop.net කියන වෙබ්සයිට් එකට. ඉතින් මේ වෙබ්සයිට් එකට ආපුවාම ඔයාලට මේ වගේ වෙබ් පේජ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මගේ ෆෝන් එක සහ ලැප් එක අතර තමයි ෆයිල්ස් ට්‍රාන්ස්ෆර් කරලා ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් ඒකින්ද මගේ ෆෝන් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකකින් මෙන්න මේ snapdrop.net කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඉතින් ඒක කරන හැටිත් මම මෙතන මේ කරලා පෙන්නන්න. මේ විදිහට මම මගේ ෆෝන් එක ඕපන් කරගන්න. එතනින් මම මගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්නම් එහෙම. ඉතින් වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ අර කම්පියුටර් එකේ අපි සර්ෆ් කරා වගේම snapdrop.net කියන වෙබ්සයිට් එකට මේ විදිහට ලොග් වෙන්න. ඉතින් බලන්න මේ සයිට් එකට ආවහම ඔයාලට ඔයාගේ device එක, ඒ කියන්නේ ඔයාගේ ලැප් එක මේ විදිහට පෙන්වන්න ගන්නවා. ඉතින් ඒකට හේතුව තමයි මගේ ෆෝන් එක සහ මගේ ලැප් එක එකම network එකේ තියෙන හින්දා. ඒ වගේම බලන්න මම මේක පොඩ්ඩක් සයිඩ් කරන්න. මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මගේ ලැප් එකේ මගේ ෆෝන් එක, ඒ කියන්නේ Android device එක මේ විදිහට පෙන්වන්න ගන්නවා. ඉතින් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන එක හරිම ලේසි. මෙතනදී අපිට කරන්න තියෙන්නේ මගේ ෆෝන් එකේ ඉඳන් කම්පියුටර් එකට මොන හරි ෆයිල් එකක් සෙන්ඩ් කරන්න අවශ්‍ය නම් මට තියෙන්නේ මෙතන මගේ ෆෝන් එකේ network එකේ මේ වගේ පෙන්නන මගේ ලැප් එකේ icon එක මේ විදිහට ටච් කරන්න තියෙන්නේ. ටච් කරපුවාම ඔයාගේ ෆයිල්ස් තියෙන තැන් පෙන්නනවා. ඉතින් ඔය ෆයිල්ස් වලට මේ විදිහට ගිහිල්ලා එතනින් මොකක් හරි ෆයිල් එකක් සිලෙක්ට් කරලා දෙන්න. ඒ සිලෙක්ට් කරපු ෆයිල් එක මගේ ලැප් එකේ වෙබ් බ්‍රවුසර් එකෙන් මේ විදිහට මෙසේජ් එකක් ඇවිල්ලා සේව් කරන්නද කියලා අහනවා. ඉතින් මට තියෙන්නේ මෙතන සේව් කියන බටන් එකේ ක්ලික් කරන්න. බලන්න හරි ලේසියෙන්ම ඒ ඉමේජ් ෆයිල් එක මගේ ලැප් එකට ට්‍රාන්ස්ෆර් වුණා. ඉතින් මේ විදිහට අපි ආයෙත් බලමු මගේ ලැප් එකේ තියෙන ෆයිල් එකක් ෆෝන් එකට කොහොමද ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ඉතින් ඒකත් අර විදිහටම තමයි මගේ ලැප් එකේ වෙබ් බ්‍රවුසර් එකට මම මෙහෙම ගිහිල්ලා ඒකේ පෙන්වන මේ ෆෝන් අයිකන් එකට මෙහෙම ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම මේ විදිහට ෆයිල් එක්ස්ප්ලෝරර් එක ඕපන් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ ෆයිල් එක මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්න විතරයි. එතකොට බලන්න ඔයාගේ ෆෝන් එකෙත් මේ විදිහට ලැප් එකේ බ්‍රවුසර් එකෙන් පොප් අප් වුණා වගේ ෆෝන් බ්‍රවුසර් එකනොත් මෙහෙම සේව් කරන්නද කියලා මෙසේජ් එකක් ආනවා. ඉතින් මේක ඔයාලට තියෙන්නේ මෙතනින් සේව් බටන් එක ටච් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ට්‍රාන්ස්ෆර් වෙච්ච ෆයිල් එක මේ විදිහට බලා ගන්න. මේ තියෙන්නේ ලැප් එකේ ඉඳන් මගේ ෆෝන් එකට ට්‍රාන්ස්ෆර් වුණු PDF ෆයිල් එක. ඉතින් මේ විදිහට හරි ලේසියෙන්ම අපිට පුළුවන් Bluetooth, NFC, ඒ වගේම data cable වගේ දේවල් නැතුව, ඒ වගේ විශේෂම දේ තමයි වෙන කිසිම third party software එකක් නැතුව මේ විදිහට Snapdrop වෙබ්සයිට් එක හරහා files transfer කරගන්න. ඉතින් ඇත්තට මේකට ඉන්ටර්නෙට් අවශ්‍ය නැහැ. ඉන්ටර්නෙට් අවශ්‍ය වෙන්නේ මේ වෙබ්සයිට් එකට log වෙන්න විතරයි. ඊට පස්සේ මෙයාගේම mechanism එකකට තමයි මේ file transfer වෙන්නේ. මේක ගැන විස්තර ගොඩක් GitHub එකේ දාලා තියෙනවා. ඔයාලට වැඩි විස්තර ඕන නම් මේක Google search කරලා මොකද්ද මේ ටෙක්නොලොජි එක සහ මොකද්ද මේ Snapdrop එක හරහා ෆයිල් ට්‍රාන්ස්ෆර් කරද්දී වෙන්නේ කියන එක ගැන හොයන්න. ඉතින් මේ දේවල් යූස් කරලා බලන්න. කරගෙන යද්දී මොන හරි ගැටලුවක් එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.